ෆෝන් සෙට් එක ඔන්න එන ආයෙ සෙට් වුණා වීඩියෝ එකක් එක්ක. අද බලන්න යන්නේ ඩෙත් නෝට් ඇනිමි සීරීස් එකේ දෙවෙනි එපිසෝඩ් එක. එහෙනම් ආතල් එකේ වාඩිලා කෝපියකුත් හදාගෙන එපිසෝඩ් එක එන්ජොයි කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් එපිසෝඩ් දෙක හමු වීම. ඉස්සෙල්ලා එපිසෝඩ් දෙක බලන්න කලින් පළවෙනි එපිසෝඩ් එකේ උනේ මොකක්ද කියලා පොඩ්ඩක් මතකයට ගමු. පළවෙනි එපිසෝඩ් එකේ උනේ ඩෙත් නෝට් කියලා පොතක් අහසින් නැටෙනවා. ඕකලයිට් කියන කොල්ලෙක් දකිනවා. අපි මේන් කැරක්ටර් එක තමයි ඉතින්. ඊට පස්සේ කොල්ල ගිහිල්ලා පොත ගත්තට පස්සේ ඒකේ මිනිස්සුන්ව මරන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් ඒ කොල්ල ඇත්තද බලන්න ඒකේ නමක් ලිව්වම ඊට පස්සේ එකපාරටම ඔන්න එපිසෝඩ් එක ගැන පොඩි අදහසක් දුන්නා. ෆුල් එපිසෝඩ් එක උඩින් නැටෙන කාඩ් එකේ තියෙනවා. අලුතෙන් ආපු කෙනෙක් නම් ඒකත් බලලා ආයේ මේ එපිසෝඩ් එකට සෙට් වෙන්න. ඔන්න ඉතින් දෙවෙනි එපිසෝඩ් එක පටන් ගද්දිම අපි ඉන්නේ ලයිට් ගිස්කෝලේ. ලයිට්ත් පන්තියේ වාඩිලා ඉද්දි ටීචර් කියනවා පොඩ්ඩක් පොත කියවන්නේ කියලා. ඉතින් කොල්ලත් නැගිටලා පොත කියන්න පටන් ගන්න. ඔන්න එතකොට තමයි අපිට රියොක්කු පෙන්වන්නේ. රියකුත් ලයිට් ගාවම වාඩිලා ඉන්නවා. ඉතින් කාටවත් ඌව පේන්නෙත් නෑනේ. ලයිට් විතරයිනේ පේන්නේ. ඒ හින්දා ආතල් එකේ වාඩිලා ඉන්න ලයිට් ගාව. ඉතින් ඊළඟ සීන් එකේ ලයිට් ඉස්කෝලේට ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ලයිට් ගේ පස්සේ එතකොට ඉතින් රියකුත් එනවා. දන්නවනේ රියුක්ක පේන්නේ ලයිට් විතරයි. රියුක් ලයිට් එක කතා කරන්න හැදුවා. ලයිට් කියන්නේ දැන් මාත් එක්ක කතා කරන්න එපා. අනිත් අය හිතයි මට පිස්සුද කියලා. එහෙම කියලා මූ කට වහගෙනම ගෙදර යනවා. අපිට ඊට පස්සේ පේනන්නේ ඔන්න මූ ගෙදර ඇවිල්ලා ආයේ පොතේ නම ලියන්න පටන් ගන්නවා. ටීවී කියන හැම අපරාධකාරයෙක්ගේම නම ආයේ මූ පොතේ ලියනවා. ඕක අතල්ලේ බලාගෙන ඇපල් ගෙඩියක ගා ඉන්න රියුක් කතා කරන හදද්දී අපේ කොල්ල අහනවා ඇයි මොකද කියලා. ඔබ ගොඩක් මහන්සි වෙනවා රියුක් කියනවා. පොතේ නම් ලියන මිනි මරන්න හදන අපේ කොල්ල කියන්නේ මට ගොඩක් කාලේ නෑ. ඒකින්ද මම මේක ඉක්මනටම කරලා ඉවර කරන්න ඕනේ කියලා. පොතේ නම් ලියන ටික කාලේ තියෙන්නේ. මම ඉස්කෝලේ ඉඳන් ගෙදර ඇවිල්ලා නිදා ගන්න වෙලාව විතරයිනේ මට තියෙන්නේ. මට මගේ තාත්තේ තියාගන්නත් ඕන. මට පන්තියේදී නිදා ගන්න බෑ දැක්කනේ. කොල්ල ටිකක් ආයි සෙකන්ඩරි ඉන්නත් කැමති නෑ. මම මගේ පන්ති වැඩ ඉස්කෝලේ වැඩ කරන්නත් ඕන නිසා මම ඉතින් මේ ඔක්කොම කරන්නේ ලෝකේ අපරාධකාරයන්ගේ අඩු කරන්නේ තව දෙයක්. මේ ලයිට් මරන්න අපරාධකාරයන් විතරයි හොඳේ. ඒකත් මතක තියාගෙන බලමුකෝ ඊළඟට මොකද වෙන්නේ කියලා. ඔන්න එතකොට තමයි අපිටත් පෙන්වන්නේ කොල්ලට තව නංගි කෙනෙකුත් ඉන්නවා. ඒ ආවිල දොරට තට්ටු කරනවා. අයියේ ඔයා මේ දොරගුළු දාගෙන ඉන්නේ. පොඩ්ඩක් දොර අරින්නකො මට ඔයාගෙන් ගණන් ටිකක් ආගන්න තියෙනවා කියලා. කොල්ලත් ඉතින් හා කියලා ඊට පස්සේ කොල්ල ගිහින් පොත ලාච්චුවේ දාලා ඔන්න දොර අරින්න යනවා. ඊට පස්සේ ආතල් එකේ රියුකුත් වාඩිලා ඉන්නවා. මතක තියාගෙන රියුක්ව පේන්නේ ලයිට් විතරයි. නංගියාවට නංගිට පේන්නේ රියුක්ව. ඔන්න පස්සේ රියුක් කියනවා කොල්ල පරිස්සමින් ඔය ලාච්චුවේ තියෙන පොත අල්ලන ඕනම කෙනෙකුට මම පේනවයි කියලා. මූ දැන් තමයි ඒකත් කියන්නේ. දැන් කොල්ල විතරයි ඉන්නේ පොත අල්ලලා තියන්නේ. ඒ නිසා ලයිට් විතරයි රියුක්ව පේන්නේ. වෙන කවුරු හරි පොත ඇල්ලුවොත් ඌටත් රියුක්ව පේන්න ගන්නවා. ලයිට් උතින් හිතින් කියනවා මේ යකක් දැන් තමයි මේක කියන්නේ කියලා. ලයිට් නංගිට පාඩම කියලා දෙන්න පටන් ගන්නවා. ඔන්න එතනින් කට් කරලා අපිට ඊළඟ සීන් එකේ පෙන්නන්නේ ජපානයේ තියෙන අපරාධ විමර්ශනාංශය. මෙන්න දැන් මේ කිනුන් ටිකටත් මේ සිද්ධ වෙන මරණ ගැන පොඩ්ඩක් සැකහිතලා වගේ බලන්න යමුකෝ. පසුගිය සතියේ විතරක් මරණ 52යි. ඔක්කොම හෘදයාබාධ වලින් මේ ඔක්කොම අපරාධකාරයෝ ටික තමයි මෙල්ලලා තින්නේ. ඔහොම කතා වෙවිද්දි ජපානයේ පොලිසිය ජෙනරලුත් එනවා එතෙන්ට. ඔන්න එතකොටම තව එකෙක් කොහොම වුණත් මේ මරපු ඔක්කොම අපරාධකාරයෝ වුණත් මේ මරපු එක මිනි මරුමක්නේ කියලා තව එකෙක් කියනවා. 100ක් විතර හෘදයාබාධ වලින් මැරෙන විදියක් නැහැ. මේක කොහොමවත් මිනි මරුමක් තමයි. ඌ අපි හොයාගමු කියලා තව එකෙක් කියනවා. ඒත් එක්කම තව එක්කෙනෙක් කියන අපිට මු මැරුණ විදිය කොහොම හරි පැහැදිලි කරගන්න ඕනේ කියලා. එතකොටම තව එක්කෙනෙක් කියනවා හරියන අපි මේක විසඳන්න එල්ට බාර දෙමු කියලා. ඔන්න අපිටත් පොඩි කුතුහලයක් කියනවා කවුද මේ එල් කියලා බලන්න යමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඔන්න පස්සේ පොලිසිය ජෙනරල් ගෙන් කෙනෙක් අහනවා කවුද මේ එල් කියන්නේ කියලා. පස්සේ ජෙනරල් කියනවා ඌ කවුද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. ඉන්නේ කොහෙද ඇත්තටම ගේ නම හැඩරුව මොකද්ද කවුරුත්ම කිසිම දෙයක් දන්නේ නැහැ. හැබැයි හැමෝම දන්නේ ඌට හම්බෙන හැම නඩුවක්ම හරියටම විසඳනවයි කියලා. ඌ තමයි දැන් අපිට ඉන්න එකම ඔප්ෂන් එකයි කියලා. එතකොටම ඔන්න තව එක්කෙනෙක් කියනවා ජැකට් එකක් උද්දාගෙන මුළු මූණම වහගෙන උගේ කිසිම දෙයක් පේන්නේ නැහැ. මෝ කියනවා එල් දැන්ටවත් මේ ගැන පරීක්ෂණ පවත්වනවායි කියලා. එතකොට තමයි මුගේ නමත් අපිට දැනගන්න පුළුවන් ඉන්නේ වතරි. මම දැන් ඉඳන් වතරි කියලා කියන්න මෙයාට. පස්සේ ජෙනරල් ගාව ඉන්න කෙනා අහනවා කවුද මේ වතරි කියන්නේ කියලා. ජෙනරල්ත් කියන්නේ මූට විතරයිලු එල්ල සම්බන්ධ කරගන්න පුළුවන්. ඊට පස්සේ වතරි යාගේ ලැප්ටොප් එක ඕපන් කරලා එතකොටම මේ එල් කියන කෙනා කතා කරන්න පටන් ගන්නවා. ඒ කතා කරන්නේ කටහඬට වොයිස් ඉෆෙක්ට් එකකුත් දාගෙන හොඳේ. කොහොමද කට්ටියට මම එල්. ඔන්න අපිට පස්සේ පෙන්නේ රියකුයි ලයිටුයි 15 දෙනෙකුට අවිල්ලා පොත පේන හැමෝටම රියුක්ව පේන නිසා කොල්ල මොකක් හරි කරන්න වගේ හදන්නේ. බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා. ඔන්න එතනින් කට් කරලා ඊට පස්සේ අපිට පෙන්නන්නේ අර අපරාධ විමර්ශනාංශයේ සීන් එක. දැන් මුන් ටික ටෙල් හොඳටම මතන ගමන් ඉන්නේ හරියද?
එල් කියනවා මේක දාම මිනිමෙරුමක් මේකට සමාවත් දෙන්න බෑලු මරුපු එකාට මම ඔප්පු කරනවා මේක මිනිමෙරුමක් කියලා ඒ වගේම මම ඔප්පු කරනවා හැමෝටම මේක මිනිමෙරුම පිටිපස්සේ තව මිනිස්සෙකුත් ඉන්නවා කියලා ඒ වගේම මට මේකට පොලිසියේ උදව්ත් ඕනි කියලාත් කියනවා ආයි ඉතින් අපි දන්නෝනේ කවුද මූව මැරුවේ කියලා ඔක්කොම නේද ඔන්න පස්සේ ලයිට් ගෙදර ඇවිල්ලා කවුරු හරි මේ මිනිමෙරුම ගැන සැක හිතලා මූව හොයාගෙන ආවොත් ඒකෙන් බේරෙන්න මූ පට්ටම ගේමක් ගහලා අර රාජ්‍යයේම තමයි දැන් පොත තියෙන්නේ හැබැයි ඒක හංගලා රාජ්‍යයට බොරු පතුලක් දාලා තමයි තියෙන්නේ හරිද ඉතින් රියුකාන ඉතින්නකෝ කවුරු හරි ඇවිල්ලා රාජ්‍ය අරපු ගමන් උඹ ඉවරයිනේ කියලා ඊට පස්සේ කොල්ලා කියන්නේ රාජ්‍ය අරපු ගමන් මම ඉවර වෙන්නේ නැහැ ඩයරි එක තමයි හම්බ වෙන්නේ හංගලා තියෙන තැනට තියෙන එකම අතුරු මේක තමයි කියලා මූ බෝල් පොයින්ට් පැනක් පෙන්නනවා දැන් රියකුත් කන්ෆියුස් බලන්නකො මුගේ මොලේ මූ රාජ්‍යයේම පොඩි පෑන් බටයක් විතරක් දාන්න පුළුවන් විදිහට පොඩි ඉලක්ක හදලා ඒක ඇතුළට පෑන් බටේ දැම්මම අර බොරු පතුල ඉස්සලා මූට විතරක් පොත ගන්න පුළුවන් විදිහට හදනවා හැබැයි ඉතින් මෝ විතරයි මේක දන්නේ වෙන කවුරු හරි ඇවිල්ලා පොත ගන්න බලුවොත් එකපාරටම පොත පිච්චිලා අළු වෙලා යන විදිහට තමයි මෝ මේක හදලා තින්නේ එතකොට කොල්ලට විතරයිනේ අර පෑන් වලින් පොත ගන්න පුළුවන් මේක තමයි මෝ අර ලයිට් පාළු තැනකට ගිහිල්ලා ඒක හදලා තින්නේ කොහොමද මුගේ මොලේ මාරයි නේද දැන් ඔහොම අපරාධකාරයෝ මැරීගෙන යද්දි මිනිස්සුන්ටත් දැන් ඒක පොඩ්ඩක් වගේ තේරිලා මිනිස්සුත් හිතන්නේ මේක දෙවියෝ කරනවා කියලා මිනිස්සුත් ඉතින් මේ කරන දේ දෙවියන්ට කිරා කියලා නමකුත් දාලා ඒ නමින් වෙබ්සයිට් උත් හදලා මිනිස්සු දැන් කතා වෙන්නේ මේ කිරා ගැන තමයි දැන් ඉතින් කොල්ලටත් ඒකනේ ඕනුනේ ඌටත් ඕනුනේ මේ ලෝකේ දෙවියන් වෙන්න ඕන මිනිස්සුන් මුව දෙවිය කරලා තමයි දැන් තින්නේ හොඳේ දැන් ඔක ලයිට් උත් දකින්න රියුක් කහනවා මිනිස්සු මේව හදලා තින්නේ උඹ ගැනද කියලා ලයිට් උත් කියන ඉතින් ඔව් කියලා කිරා කියන්නේ ඉංග්‍රීසියෙන් කිලා කියන එකටලු ඊට පස්සේ ටීවී එකේ ඔහම කතා කරගෙදී ටීවී එක යනවා එකපාරටම බ්‍රේකින් නිවුස් එකක් ඔන්න ඊට පස්සේ අපරාධ විමර්ශනාංශයේ ටීවී එකෙන් කතා කරන්න පටන් ගන්නවා මම තමයි ජපානයේ පොලිසියට කැඳවන්න පුළුවන් එකම එක්කෙනා මම තමයි එල් කියලාත් කියනවා බලන්න ඉන්න ඉතින් අපිත් කන්ෆියුස් වෙනවා ඉතින් මූ මෙහෙම කිව්වට පස්සේ හරිද ඇයි ඉතින් දැන් කවුරුත්ම දන්නේ නැහනේ දැන් හැබැයි මූගේ සම්පූර්ණ නමයි මූණ ඉස්සරහට දාගෙන මූම ඇවිත් මේක ලයිට් උත් දැකලා නිකන් ලයිට් උත් නිකන් කින්ඩිට වගේ hina වෙනවා ඇයි ඉතින් ලයිට් උත් මුගේද මූණයි නමයි දැන් දන්නවනේ ඉතින් ලයිට් උත් ටිකක් බය වෙනවා ඊට පස්සේ පොලිසියත් කතා වෙන්න පටන් ගන්නවා මූ කාටත් මූණ පෙන්වන්නේ නැහැ නේද ඒත් ඇයි දැන් කියලා හැබැයි පොලිසිය ජෙනරාල් නම් කියන්නේ මේක ටික සීරියස් ප්‍රශ්නයක් කෙල්ලු එල් කියන්නේ කියලා එල් කියනවා අපරාධකාරණි දැක්ක කරගෙන දාම ඝාතන ටික සිදු වෙනවා මේක කරන කෙනාට අනිවාර්යයෙන්ම දඩුවම් හම්බ වෙනවා මම අනිවාර්යයෙන්ම මල්ල ගන්න ඒ වෙන කවුරුත් නෙමෙයි අපි දන්න කිරා කියලා හැමෝම මතක තියාගන්න ඕනේ මේ කිරා කියන්නේ දැන් අපේ ලයිට් හරියද අපි නම් දැන් බලාගෙන යමුකෝ ඊළඟට මොකද වෙන්නේ කියලා ලයිට් කියනවා මෝඩේ උඹටම අල්ල ගන්න නම් හම්බෙන්නේ ඒත් එකම එල් කියනවා කිරා මම දන්න උඹයි මේක කරන්න කියලා හැබැයි උඹ මේ කරන හැමදේම වැරදි කියලා කියනවා මේ වචන ටිකට නම් කොල්ල ටිකක් මල්ලපයින මම අපරාධකාරයන්ව විතරයි මරන්නේ මම තමයි මේ ලෝකේ දෙවියන් මේ දෙවියන්ට විරුද්ධ වෙන හැමෝටම මෙන්නේ මෙරිලා යන්නේ කියලා එන්න එකපාරටම මොදේ එල්ගෙනම් පොතේ ලියන යන්නේ හරිද එල් උඹ මහා මෝඩේ උඹ ටිකක් හරි බුද්ධිමත් වුණා නම් මේක ටිකක් හරි පට්ට වෙන්න තිබ්බ කියලා මොවිතින් නම ලියනවා දැන් මුළු ලෝකෙම බලයිදී දැන් මෙරිලා ඵලයන් කියලාත් කියනවා දැන් තප්පර 45ම ගත වෙලා අන්තිම තප්පර 5 4 3 2 1 ඔන්න ඉතින් ඌත් ඉවරයි කොල්ලා ඉතින් ඒක දිහා බලාගෙන hina වෙනවා ඔන්න එකපාරටම එල්ගේ ලෝගෝ එකත් වැටෙනවා මට විශ්වාස කරන්නත් බෑ උඹ ඒක කරා එහෙනම් උඹ ඌව මරුවා කවුද ඉතින් උඹ ඌව මරයි කියලා ඊට අපේ විදිහට උඹ සම්බන්ධයක් නැතුව මිනිස්සු මරන්න පුළුවන් වගේ මගේ ඇස් වලින් දැකගෙන මටත් විශ්වාස කරන්න බැරි වුණයි කියනවා කොල්ලාත් ඉතින් ටිකක් ෂොක් කළා වගේ අපිත් කන්ෆියුස් නේ බා ඉතින් මූ එල් කියන එකව මරුවනේ හරි අපි ඉස්සරහට බලාගෙන යමුකෝ මොකද වෙන්නේ කියලා ඒත් එක්කම එල් කියනවා උඹ ටීවී එකේ දැකපු කෙනාව මරුවා නම් ඒ මරුවේ අපි කලින් සූදානම් කරපු මිනිසෙක් ඒ මම නෙවෙයි ඒ කෙනා පොලිසිය රහසිගතව අල්ලගත්තු අපරාධකාරයෙක් විතරයි උගේ අල්ලගත්තු තොරතුරු අපි ටීවී එකේ වලවත් පත්තරවලවත් දැම්මේ නැහැ ඒ කියන්නේ උඹට ඒ හින්දා ඌව හොයාගන්න බැරි වුණා නේද කියලාත් අහනවා ඔමාරියල් දැනගෙන තියෙනවා කොල්ල මිනිමෙරුම් කරන්නේ ටීවී එකේ යනෝන්ගේ විතරයි කියලා නේ මුළු සීන් එක මහගෙන හිටපු රියුකුත් කියන ඌඹව අල්ලගත්තේ කියලා ඒත් එක්ක මෙල් කියනවා ඉතින් මම ජීවත් වෙනවා පුළුවන් නම් ඇවිල්ලා මාව මරපන් කියලා කොල්ලට මෝ චැලෙන්ජ් කරනවා කොල්ලත් ඉතින් කන්ෆියුස් වෙලා බලාගෙන ටීවී එක දිහා කොල්ලට ඒත් එක්කම තරහයි මෝ ගැන හරිද ඇවිත් මාව මරපන් ඉතින් කෝ මොකෝ සීන් එක උඹට මාව මරන්න බැරිද පෑණිතියට උඹට බෑ වගේ නේද උඹට මරන්න බැරි මිනිස්සුත් ඉන්නවනේ එහෙනම් උඹ මට හොඳ හොඩුවාවක් දුන්නේ මම ආපහු උඹට දෙයක් කියන්න මේක විකාශය කළේ ජපානයේ කොන්ත ප්‍රාන්තයේ විතරයි
ඒ කියන්නේ උඹ ඉන්නේ කොන්ත ප්‍රාන්තයේ කියලා දැන් මම දැනගත්තා. ඔයාලා නම් දැන් හොඳටම ෂොක් වෙලා බලාගෙන ඉන්නවා හරිද? මේ එල් කියන එක නම් මාර මීටරයක් වගේනේ. බලාගෙන යමුකෝ. කොල්ලටත් කට උත්තර නැහැ හරිද? මේ එල් කාර්යය නම් පට්ටේ කියලා රියකුත් කියනවා. උඹ ජපානයේ කොන්තෝ ප්‍රාන්තයේ ඉන්න නිසා වාසනාවන්තයි. ජපානයේ ජනගහන අධිකරණ ප්‍රදේශය කිරා උඹට මැරණ දඬුවම දෙන්න වැඩි කාලයක් නැtei කියලා එල් කියනවා. දැන් ඕක කොහොම යන අතරේ පොලිසියත් කතා වෙනවා එල් කිරා ඉන්නේ කියලා ඇත්තටම ඔප්පු කරයි කියලා. ඔන්න ඒත් එක්කම ආයෙත් එල් කියනවා ඒත් මට හරිම පුදුමයි උඹ මිනී මරන්නේ කොහොමද කියලා. මම ඒකත් හොයා ගන්නම්කෝ අපේ අය පව හම්බෙමු කියලා ප්‍රවෘත්ති එකපාරටම කට් වෙනවා. ඕනට නම් දැන් යක්ෂය වෙයිලා හරිද? කොල්ලා හිතින්ම කියා ගන්නවා උඹ මට මරණ දඬුවම දෙන්න. පට්ට මම උඹ දෙන අභියෝගය නම් බාර ගන්නවයි කියලා. ඒ එක්කම එල්ලෝයි අපේ ලයිටුයි දෙන්නම කෙනා මම්බු කොමර හොයාගෙන මරලා දානවා. මම යුක්තිය කියද්දිම දෙවෙනි එපිසෝඩ් එකත් ඉවර වෙනවා. ඇත්තටම දෙවෙනි එපිසෝඩ් එක නතර වෙන පට්ටම් කුතුහලයක් දීලා ඇයි ලයිට් දන්නෙත් නෑ එල් කියන්නේ කවුද කියලා එල් දන්නෙත් නෑ කිරා කියන්නේ කවුද කියලා. හැබැයි ඉස්සෙල්ම හොයාගන්න කෙනාට මැරෙන්න වෙනවා. පට්ටම නේද සීරීස් එක. අපි දිගටම බලාගෙන යමුකෝ මොකද වෙන්නේ කියලා ඊළඟට. මොකද එපිසෝඩ් එක පට්ටමනේ මේ එපිසෝඩ් එකත් ඉවර වෙන්නේ අපිට මාර්ම කුතුහලයක් ඉතුරු කරලා තමයි එල් කියන්නේ